Hello everyone, welcome to my YouTube channel. ඔන්න අද 7 days to the challenge එකේ 4 සහ 5 වෙනි දවස් ගියන කොහොමද කියලා තමයි අරගෙන ආවේ. මට සමාවෙන්න ලස්සන දුන්නේ පොරවල. මේ කොහොමද විහිළුවට කියන කතා කරන්නේ මේ මහත්යෝ තේරුණාද? මට ඔය ලස්සන ෆොටෝ එකක් ගන්න ඕන. ඒවට මේ YouTube කියන්නේ ඉපටේ නේද? බොරු කියපේ අපරාධය මහා අපරාධය. ඔය දන්නවද මම මේ ෆොටෝ එකක් ගත්තේ මේ කියන ෂෝ එකට ඔය ඉදිරිපත් කරන්නනේ. හරි උදේට පැවරිලා තියෙන සුපුරුදු වැඩ ටිකත් කරලා ඔන්න ඉතින් වෙනද වකින් ස්ටඩි වැඩ ටික අදත් පටන් ගත්තා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා උසාදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකේ වීඩියෝස් බලන්න subscribe කරන්න නැතුව නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අපි හැමෝටම ඉතින් වෙනසක් කියලා නැහැ පාඩම් කරද්දි කමෙන්ට් එකක් එනවා. මට පොඩ්ඩක් reset වෙන්න ඕන කියලා හිතුණා. අපේ ගෝල්ස් වලට යන්න නම් ඉතින් මෙහෙම නිකන් ඉඳලා බෑනේ. එහෙනම් ඉතින් අපි ආයෙත් ස්ටඩි වැඩ ටික පටන් ගමු. ඉතිර ගන්න ඕනේ වතුර දාන්න කලින්. ඊට පස්සේ වතුර ටික දාලා මේක ප්‍රොසියරකට අපි හදාගන්න පදමට හදාගන්න ඕනේ. හැබැයි ටික වෙලාවකට මටත් හිතෙනවානේ මේ වගේ පෝසෙක් වුණා නම් හොඳයි කියලා. මොකද ඉතින් කරන්න වැඩක් නැහැ. හැමබැලේම නිදාගෙන තමයි ඉන්නේ. හරි එහෙනම් අපි ආයේ පස්වෙනි දවසේ හම්බෙමු. Hello, welcome to day 5. මට අද දේ පාඩම් කරන්න බැරි වුණා. මම කලින් පාරක් පීස් එකක් හැදුවා. ඒ වුණාට ඒක හැදුවේ මම තනියම නෙවෙයි අම්මත් උදව් වුණා. ඒ වුණාට මේ පාර මම මේක හැදුවේ තනියම. මේකත් කාලා පුෂ් එකක් දාගෙන එහෙනම් අපි ආයෙත් ස්ටඩි වැඩ පටන් ගමු. මට පාඩම් කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩ දෙක තමයි. අපි බලමු ඉතින් හරියටම මට වෙද්දී මේ පිටු දෙක ඉවර කරගන්න පුළුවන් වේද කියලා මේ පිටු දෙක පාඩම් කරලා මට මේ දෙක නෝට් ඩවුන් කරගන්න කියනවා. ඉතින් අපි බලමු. මට වැඩේ නම් කරගන්න පුළුවන් නම් මේ ටික තමයි මම ලිව්වේ. දීපවංශ ඉවර කරගත්තා මම. බට් දැන් වෙලාව 7 චුට්ටක් පහු වෙලා. It's okay. බලන්න ඉතින් මම මේක එළියට ගත්තේ. ඔයාලට මේක පත්තු වෙනවද කියලා පෙන්වන්න. ඒ වුණාට ඉතින් හෙන ගේමක් දීලා තමයි ඔන්න ඉතින් පත්තු කරගන්න පුළුවන් උනේ. ඊට පස්සේ ඉතින් අම්මත් එක්ක පොඩි ගමනක් ගියා. මේ ලාම්පුව ගන්න
සුපුරුදු පරිදි ඉතින් ආයෙත් වැඩ. ටිප් නම්බර් 4. දවසට පොතක පිටු 5ක් හරි කියවන්න. අපි විවේකීව ඉන්න වෙලාවට කරන්නෙම සෝෂල් මීඩියා යූස් කරන එක. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ පොතක් කියවන්න පුරුද්දක් ඇති කරගන්න. මේකෙන් ඔයාගේ මතකය ෆෝකස් එක වර්ධනය වෙනවා. ඒ වගේම ලස්සන දේවල් කියවන්න, වැදගත් දේවල් ඉගෙන ගන්න පොතක් කියවන එක ලොකු උදව්වක්. දවසට පිටු 5ක් කියවලා පටන් ගන්න. දන්නේම නැතුව අවුරුද්දක් ඉවර වෙද්දී ඔයා පොත් ගොඩක් කියවලා තියෙවි. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් සතුටින් පරිස්සමින් ඉන්න.